මේ ගෙවෙන්නේ උතුම් බුද්ධ ශාසනය. යම් කෙනෙක් බුද්ධ ශාසනයක් ඇතුලේ පිළිවෙත් පිරුවොත් ඒ බුද්ධ ශාසනයක් ඇතුලේ පිළිවෙත් පුරන ශ්‍රාවකයාට කවදාවත් ජීවිතේ වරදින්නේ නැහැ. බුද්ධ ශාසනයක් ඇතුලේ පිළිවෙත් පුරනවා කියන එක බොහොම පහසු දෙයක් නෙවෙයි, අපහසු දෙයක්. ඇයි ඒක අපහසු වෙන්නේ? අපේ ඇතුළාන්තයේ තුල කෙලෙස් බොහෝමයක් බලවත් ලෙස පැන නගිනවා. එතකොට මේ බලවත් ලෙස කෙලෙස් පැන නගිනකොට හැම වෙලාවකම අපි පුරුදු වෙලා තියෙන්නේ කෙලෙස් වලට ප්‍රතිචාර දක්වන්න. ඒතර කෙලෙස් වලට ප්‍රතිචාර දක්වන හැම වෙලාවකම අපිට සසර ගත දුකට නැවත නැවත එකතු වෙන්න සිද්ධ වෙනවා. ඉතින් දුකෙන් මිදීම තමයි අපේ ප්‍රධාන අර්ථය. කොහොම හරි දුකෙන් මිදෙන එක. මේක දුකක්. ඉපදෙන මැරෙන ලෝකේ දුකක්. ඉපදෙන්න වෙච්ච එකම දුකක්. මේ විදියට ඇවිල්ලා බනහඬ වෙච්ච එක පවා මොන දුකක්ද බලන්නකෝ. දුර බැහැර ගෙවාගෙන ඇවිල්ලා වාඩි වෙලා ඉඳලා. ඒතර බනහඬ වෙච්ච එක පවා මේ බනහන මට්ටමින් කය හසුරුවා ගන්න වෙච්ච එක පවා දුකක්. ඉපදිච්ච නිසානේ මේ ඔක්කොම කරන්න වෙලා තියෙන්නේ. ඒ නිසා මේ ජීවිතේ සැපයි කියලා ගන්න මොකක්වත් නැහැ. හැම තැනම තියෙන දුක. ජීවිතේ දුකෙන් පිරී පවතිනවා. දුකට වඩා මේ ජීවිතේ මොකුත් නැහැ. කොච්චර දාඩිය දාගෙන මහන්සි වුණත් අවසානෙට ක්ෂේෂ වෙන්නේ, ඉතිරි වෙන්නේ දුක විතරයි. ඉතින් මේ දුකෙන් මිදෙනවා හැර මොනවා කරන්නද? ඉතින් ලෝකයට දුකෙන් මිදීමට උවමනාව තිබ්බට, ලෝකෙට එහෙම උවමනාව තිබ්බට දුකෙන් මිදෙන පාරක් ලෝකෙට නැහැ. දුකෙන් මිදීමේ උවමනාව සමහර අයට තියෙනවා. නමුත් දුකෙන් මිදීම පිණිස නිශ්චිත මාර්ගයක්, නිශ්චිත ක්‍රමවේදයක් ලෝකයට නැහැ. එනිසා ඔවුන්ට දුකෙන් මිදීමේ නිශ්චිත ක්‍රමවේදයක් නැති නිසා නැවත නැවත දුකම පිළිගන්නයි වෙලා තියෙන්නේ. ඒතර අපේ ජීවිතේ ගොඩාක් සන්ධ්‍යාවට යනකොට අපිට ඇතිවෙන ප්‍රධානම බය, ප්‍රධානම පශ්චත්තාපය තමයි මේ ජීවිතය අතහැරෙනවා නේද කියලා Tamanට මතක් වෙන එක. ජීවිතේ සන්ධ්‍යාවට යනකොට ඇත්තටම සන්ධ්‍යාවට යන්න ඕනේ නැහැ. මෙතනට ඇවිල්ලා ඉන්න මේ පින්තුන් සියලුම දෙනාට සහ මේ ධර්මය අහන හැමෝටම තියෙන පශ්චත්තාපය තමයි මේ ජීවිතේ පැවැත්ම අභියෝගයට ලක් වෙයි වද්දෝ කියන අදහස. පැවැත්මට මොකක් හරි හානියක් වෙයි කියලා දැනෙනකොට පවා අපි කලබල වෙනවා. අපි අපේ පැවැත්මට විතරක් නෙමෙයි අපේ දරුවගේ පැවැත්මට මොනවා හරි වෙයි කියලා බයටත් කලබල වෙනවා. ඒකනේ අපි අසනීප වෙච්ච ගමන් අරගෙන දුවන්නේ ස්පිරිතාලෙට. අසනීපයක් වුණ ගමන් ඉක්මනට දරුවා වරන් ස්පිරිතාලෙට දුවන්නේ ඇයි? පැවැත්මට මොනවා හරි වෙයි. පවතින එක කඩාගෙන වැටෙයිවත් කියලා තමයි ඔච්චර දඟලන්නේ. ඉතින් ඒකනේ සමහර ළමයි අසනීපුණා අම්මලා කියන මම හොන්ටම බය වුණා ඒ වෙලාවෙ නා කියලා කියන්නේ. බය වුණේ ලෙඩ වෙච්ච එකටද? නෑ. ලෙඩ වෙච්ච එකට නෙමෙයි බය වෙලා තියෙන්නේ. බය වෙලා තියෙන්නේ කෙලින්ම නොකියුවට මැරෙයි කියලා. ඒවා කෙලින්ම කියන්නේ සාමාන්‍ය මිනිස්සු මරණය ගැන කතා කරන්න පවා කැමති නෑනේ. ඒ නිසා ඒවා ලෝකයේ කෙලින්ම කියන්නේ නෑ. නමුත් ලෝකයේ දෙස සාවධානව බලනකොට අපට තේරෙනවා. අවධානයෙන් ලෝකේ විමසා බලනකොට අපට තේරෙනවා පින්වත්නි මේ පැවැත්මට මොනවා හරි වෙයි කියලා අපේ ඇතුලේ කනස්සල්ලක් පවතිනවා.
ඉතින් ජීවිතේ වයසට යනකොට සන්ධ්‍යාවට යනකොට පවා ඒ කනස්සල්ල තමයි වැඩි වෙන්නේ. ඒක මේ අපි අහලා වැඩක් නැහැ. අපි සමහරවල්ට මේ වැඩක් බය වෙලා හරියන්නේ නැහැ. අපි මරණයට මුහුණ දෙන්න ඕන කියලා ලොකු කතා කිව්වට මේ කෙලෙස් සහගත හැම කෙනෙක්ගේම හිතේ මඟඵල පූර්ණේ කරගත්ත නැති හැම කෙනෙක්ගේම හිතේ පින්වත්නි මරණය සම්බන්ධ සංසිද්ධිය මතක් වීම තමන්ව අවුල් කරනවා. තමන්ව හැම වෙලාවකම අවුල් කරනවා. නමුත් දැන් මේ බුද්ධ ශාසනයේ තමයි අපට මරණය ඉස්සරහා හරීම හයියකින් හරිම ශක්තිමත්ව මුණ දෙන්න අවස්ථාව හදලා දෙන්න. දැන් සමහර අය කියනවා ඔන්න ඔය මරුණාවේ ඕක මොකද්ද? දැන් නම් මට ජීවිතේ හිටිය ඇති. එහෙම කියනවා. එහෙම කියන්නේ ඇත්තටම යා මරණයට ආසා නිසාම නෙමෙයි. එක්කෝ යාට පැවැත්මේ අවුල් තියෙනවා. අඩුම කොන්දේ අමාරුවක් හරි තියෙනවා. ඒක උහුලන්න බැරි කමට තමයි ඔය හිටි ගමන් ඔය වගේ කතා අපේ අතින් කියවෙන්නේ. නමුත් ජීවිතේ සුන්දර මරණයක් කරා යන්න අපි කොහොමත් මැරෙනවනේ. ඒ නිසා මේ බණහන ඔක්කොටම ගිහි හෝ වේවා පැවිදි හෝ වේවා ඔක්කොටම මේ කාරණේ ඊටාම වැදගත්. ඊටාම වැදගත්. පින්වත්නි ජීවිතේ මරණය පෙනිපෙනී ඉන්න කෙනෙක් නම් කොහොමත් මරණය පෙනිපෙනී තමයි අපි ඉන්නේ. මොකද මරණයට නිශ්චිත කාල නිර්ණයක්වත් ස්ථාන නිර්ණයක්වත් පුද්ගල නිර්ණයක්වත් ස්ත්‍රී පුරුෂ එහෙම බෙදීමක්වත් තත්වයේ බෙදීමක්වත් ඒ තත්වය කියන්නේ කුලවන්ත කුලහීන බලවන්ත බලහීන රූපවත් විරූපී කියන ලසනව ලසන ධනවත් නිර්ධන බෙදීමක් නැහැනේ. මරණය ඔක්කොටම එක හැන්දෙන් තමයි බෙදෙන්නේ. එක හැන්දෙන්. නමුත් මේ අනේ මට මැරෙන්න වෙනවා නේද කියන එක පිළිබඳ සංඥා අපිට කාලෙන් කාලෙට පහළ වෙනවා. මරණය සම්බන්ධ අපි තුල විවිධ සංඥා පහළ වෙනවා. මොනවද මරණය සම්බන්ධ අපි තුල පහළ වෙන සංඥා? පින්වත්නි ඇඟ රිදුම් දෙන එක මරණයේ සංඥාව. වයෝවෘද්ධ වෙන එක මරණයේ සංඥාවක්. නිතර නිතරම සෙම කිපෙන එක, වාතය කිපෙන එක, පිත කිපෙන එක මරණයේ සංඥාව. කොච්චර වාතය කිපිලා මිනිස්සු මැරෙනවද? සෙම හිර වෙලා කොච්චර මැරෙනවද? තමන්ගේම කුසගින්න නිවා ගන්න කෑම ටික හිර වෙලා මැරෙනවා දැකලා නැහැ මිනිස්සු. තමන්ගේම ඇඟ සුවපත් කරගන්න කියලා හිතාගෙන තමයි බෙහෙත් බොන්නේ. බෙහෙත් පෙත්ත විස වෙලා මැරෙනවා දැකලා නැද්ද? සුවපත් කර ගැනීම පිණිසම ලෝකේ හදාපු දේවල්ම මරණේ කරා එකතු කරනවා. ඒක බලන කොච්චර ලෝකේ අසාර්ථකද කියලා. ලෝකේ කොච්චර බරපතල වැරදීම් වෙනවද කියලා. එයා බෙහෙත් බොන්නෙම සුව වෙන්න කියලා හිතාගෙන. නමුත් සුව වෙන්න කියලා හිතාගෙන බෙහෙත් බොන බෙහෙත් පෙත්තම එයාට ජරා මරණ දුක උදා කරනවා. මොකද්ද ජීවිතයේ අර්ථය? එයා ආස්වාස කරන්නේ පැවැත්ම පිණිස. ප්‍රාස්වාස කරන්නේ පැවැත්ම පිණිස. හුස්ම ගන්න පවතින්නනේ. හුස්ම හිර වෙලා මැරෙනවා පින්වත්නි. ආස්වාස ප්‍රාස්වාසයේ හිර වෙලා මිනිස්සු මැරිලා යනවා. ආස්වාස ප්‍රාස්වාස කරගන්න බැරුව ඇති වෙන අභ්‍යන්තරික සංකූලතා නිසා මිනිස්සු මැරිලා යනවා. එහෙනම් මේ ජීවිතේ මරණයට තමයි හේතු ගොඩාක් එදිලා තියෙන්නේ.